කවුද ඉන්නේ මේ ගේ ඇතුලේ? කවුරුත් නෑ ළමයි ඉන්නේ ලොකු ළමයි ඉස්කෝලේ ගියා. ඒතර මහත්තයා? මහත්තයා දාලා ගියා. ළමයයි දුවයි පුතයි චන්ද්‍රානි තනි වුණා. ඔව්. කවුරුවක්වත් ඔය ගේ ඇතුළු දිහාවත් චන්ද්‍රානික පවුල දිහාවත් බලන්නේ නැද්ද? නෑ. දැන් ඇත්තම කතාව ඔව්. මම දැනගන්න කැමතියි. දවස් කීයකින් බත් මුට්ටි දුන්නේ නැද්ද? දවස් 3-4කින් එක වෙලක් කරක්ක තමයි ඒත් හාල් ටිකක් ගෙන දුන්නොත් තමයි උයාගෙන කන්නේ. නැත්තම් ඒත් උයාගෙන කන්න විදියක් නෑ සර්. චන්ද්‍රාන්ට වැඩක් කරන්න යන්නත් වෙන්නේ නැහැ. ඔව් පොඩි දරුවෙක් ඉන්නවා. ඉතින් වැඩට යන්න විදිහකුත් නෑ. මේ පුංචි දරුවා තනි කරලා ඔබ තනි කරලා දුව තනි කරලා මහත්තයා යන්න ගියා. ඔව්. දාලා ගියා දැන් අවුරුද්දක් විතර වෙනවා සර්. ඒත් අල්ලගන්න බෑ මිනිස්සු කොයි ඉන්නවද කියලා දන්නේ. මීට වඩා අසරණ වෙච්ච මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? පුංචි දරු පැටියෙක් දීලා තව පුංචි දුවෙකුත් දීලා චන්ද්‍රානිව මේ කටුමැටි ගෙදර තනි කරලා මොන හිතකින් යනවද කියලා හිතා ගන්න බෑ. හැබැයි එහෙම වුණා. කමක් නැහැ. අපි සමාව දෙමු. හැබැයි සමාව දෙන්න පුළුවන් වැරදි නෙමෙයි අපි කරන්නේ. හැබැයි කරන්න දෙයක් නැහැ. බලෙන් ජීවිතේට ආලෝකය ගන්න බෑ. අපි ආලෝකය හොයාගෙන යන්න ඕනේ. මේ මිනිස්සු හරි මසරණයි. අද දවසේදී කතා කරන හැම වචනයක් තුලම තියෙන්නේ හැඟීම්. මේ හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ලන්ච් ටයිම් ටීවී අපි හැමෝම කැමතියි. මිනිස්සුන්ගේ සතුට තමයි හැඟීම. දුක තමයි හැඟීම. දුක නැති වෙන්න නම් සතුට ගේන්න ඕනේ. අද දවසේදීත් කරාඬුගලට ආවේ මේ වගේ මිනිස්සුන්ගේ හදවතට මූන්ට සතුට දෙන්න ඕන නිසා. අනේ කියලා කෑ ගහලා මට කියන්න පුළුවන්. මොකද මම දුප්පත්. පුංචි පවුලකින් ඇවිල්ලා අද දවසේදී ඔබත් එක්ක කතා කරනවා. අපි හැමෝම මේ පොළොවේ පෑව ගහලා ජීවත් වෙන මිනිස්සු. hina වෙන්න පුළුවන් සද්දෙන්, අඬන්නත් පුළුවන් සද්දෙන්. මේ දෙකම තියෙන මිනිස්සුන්ට චන්ද්‍රානි ගිය අතුරත් ගිහිල්ලා ටිකක් කතා කරමු. අනේ මේ මිනිස්සුන්ට උදව් කරමුද අපි? එන්න යමු. මේ